සුබ දවසක්. ඔයාව අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා රියල් ඉන්සයිට් වලින් ගෙනෙන තවත් ඉන්ට්‍රස්ටිං මූවි එකකට. ඉතින් හැමදේටම කලින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. බින්දුවේ ඉඳන් පටන් ගත්ත අපේ channel එක subscribers 100 කඩේම පසු කළා. ඉතින් මේ වෙනුවෙන් උදව් කරපු හැමෝටම අනේක වාරයක් ස්තුතියි. ඔයාලගේ උපකාරයට උපරිම සාධාරණයක් කරන්න ඕන නිසා අපි දිගටම ඔයාලා ආසම මූවි සිංහලෙන් අරන් එන්න ලෑස්තියි. තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒ ගමනට ඉස්සරහටත් ඔයාලගේ සහාය ලැබෙයි කියලා අපි අනිවාර්යෙන් දන්නවා. ඉතින් මාදරෙන් ඉල්ලනවා අපේ රියල් ඉන්සයිට් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා. හරි එහෙනම් තවත් ඔයා මහන්සි නොකර ඉක්මනට අරන් යන්නම් අද වීඩියෝ එකට. කතාව පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ කාර් ඇක්සිඩන්ට් එකක්. කොහමද දැන් මේ කාර් එක ඇතුළේ ඉන්න තෝමස් කියන පුද්ගලයා එයාගේ වාහනේ හපලා තියෙන කෙනාගෙන් උදව් ඉල්ලනවත් එක්කම එයා හොඳටම බය වෙලා මෙතනින් පැනලා දුවනවා. ඒත් එක්කම මේ වාහනේ ඇතුළේ තෝමස්ගේ අම්මයි නංගී තමයි ඉඳලා තියෙන්නේ. මොනවා වුණත් ඔය ඇක්සිඩන්ට් එකෙන් තෝමස්ගේ අම්මා මෙතනම මැරිලා ගිහින් වගේම තෝමස්ගේ නංගිට ගොඩ තුවාල වෙලා තිබ්බත් එයා තාම ජීවත් වෙන නිසා තෝමස් ඉක්මනටම එයාගේ ගාවට යනවා. ওই වෙලාවේදී හොඳටම අමාරු වෙලා ඉන්න තෝමස්ගේ නංගියාට කියන්නේ මට ගොඩක් බයයි ඒ නිසා මම වෙනුවෙන් යාඥා කරන්න කියලා. ওই වෙලාවේදී වෙන කරන්න දෙයක් නැතිකමට තෝමස් එයාගේ නංගිගේ අවසාන කැමැත්ත වශයෙන් එයාට යාඥා කරනවා වගේම එයාත් එහෙමම ජීවිතෙන් සමුගන්නවා. හැබැයි ওই සිදුවීම තෝමස්ට දරා ගන්න ගොඩක් අමාරුත් වෙනවා. කොහමද ඊළඟට ওই සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ තෝමස් එයාගේ මැරුණ නංගිගේ යම්මගේ සොහන ගාව ඉන්න විදිහ. ඇත්තටම ඉතින් මේ තෝමස් කියන්නේ පාස්ටර් කෙනෙක්. ඒත් එයාට එයාගේ අම්මවයි නංගිවයි බේරගන්න බැරි වුණ සිද්ධියත් එක්ක එයාට හැමදේම එපා වෙලයි තියෙන්නේ. ඇත්තටම දැන් එයාට මේ පාස්ටර් කෙනෙක් විදිහට ඉන්න කෙනුත් අයින් වෙන්න අවශ්‍ය වෙලයි තියෙන්නේ. මොකද මේ වෙද්දියාට එයාගේ දෙවියන් කෙරෙහි තිබෙ විශ්වාසය ගොඩක් අඩු වෙලයි තියෙන්නේ. ඒත් මේ ෆාදර් තෝමස් කියන අදාළ තනතුරට හොඳටම ගැළපෙන කෙනෙක් නිසා එකපාරට එයාගේ තනතුරෙන් එයාට ඉවත් වෙන්න දෙන්නෙත් නැහැ. ඊළඟට කොහමරි අපිට මේ පල්ලිය ඇතුලේ ඉන්න කපල් එකක්ව පෙන්නනවා. ඉතින් මේ ගෑනු කෙනාගේ නම තමයි මායා කියන්නේ. ඒ වගේම අනිත් එක්කෙනා ඩෙනිස්. කොහමද දැන් මේ පල්ලියේ පූජාව අවසන් වෙලා මේගොල්ලන් එළියට එනවත් එක්කම මායා බලන්නේ මෙහෙට එනවා කියලාත් එයාගේ දුව වෙන කයිලා ඇයි මෙහෙට ආවේ නැත්තේ කියලා. ඒ නිසා ඉතින් මායා එක දිගටම එයාගේ දුවට කෝල් ගන්නවත් එක්කම කයිලා නම් ඕනකමින් තමයි මේ කෝල් සාන්ස නොකර ඉන්නේ. ඇත්තටම ඉතින් මේ ඉන්නේ අපිට කලින් පෙන්නපු මායා කියන ගෑනු කෙනාගේ දුව වෙන කයිලා. දැන් මේ ඉන්න කයිලාගේ යාළුවා වෙන සීලියා කයිලාට මේ කෝල් එක ආන්සර් කරන්න කිව්වත් කයිලා ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ වෙන මොකටවත් නෙමෙයි. කයිලාගේ තාත්තා කාලයකට කලින් මැරිලා. ඒ නිසා ඉතින් කයිලාගේ අම්මා අර අපිට කලින් පෙන්නපු ඩෙනිස් කියන පුද්ගලයාත් එක්ක අලුත් සම්බන්ධයක් පටන් අරන්. හැබැයි කයිලා එයාට පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් ඒකයි කයිලා එයාගේ අම්මා කොච්චර එක එක තැන් වලට එන්න කිව්වත් ඒ තැන්වල අර ඩෙනිස් කියන පුද්ගලයා ඉන්නවනම් ඒ තැන් වලට නොයන්නේ. ඒත් එක්කම අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා මේ ඩෙනිස් කියන පුද්ගලයා කයිලාගේ අම්මට ප්‍රපෝස් කරනවා. ඒකට ඉතින් කයිලාගේ අම්මත් ගොඩක් කැමති වෙනවා. ඒ අතරම ආයෙ අපිට කයිලාවයි එයාගේ යාළුවාවයි පෙන්නනවා. මේ වෙලාවේදී කයිලා එයාගේ යාළුවාට කියන්නේ අම්මා දැන් මට වැඩි අහුම්කම් දෙන්නෙත් නෑ. හැබැයි තාත්තා හිටියනම් එයා මං කියන දේවල් වලට අහුම්කම් දෙනවා කියලා. ඊළඟට කයිලාගේ යාළුවා විහිළුවට වගේ කියනවා එහෙනම් අපි වගේ තාත්තගේ ආත්මේ කැඳවමු. එතකොට එයා ඔයාට අහුම්කම් දෙයි කියලා. ඒත් මේ වෙලාවේදී කයිලත් එක ලොකුවටම ගණන් ගන්නේ නෑ වගේම මේගොල්ලන් මෙහෙන් යන්න හදද්දිම කයිලාගේ අම්මා කයිලාට ෆොටෝ එකක් එවනවා. ඩෙනිස් යාට ප්‍රපෝස් කරා ඒ නිසා ඉක්මනටම ගෙදර එන්න කියලා. හැබැයි ඔය වැඩේට කයිලා කොහෙත්ම කැමති වෙන්නේ නෑ වගේම කයිලාගේ යාළුවගෙන් අහනවා කලින් ඔයා කිව්වා මගේ තාත්තගේ ආත්මේ කැඳවන වැඩේ ඇත්තටම ඔයාට කරන්න පුළුවන්ද කියලා. එතකොටම කයිලාගේ යාළුවා කියන්නේ ඔව් කියලා. කෙලින්ම කියනවනම් දැන් කයිලාට අවශ්‍ය වෙන්නේ එයාගේ තාත්තගේ ආත්මේ කැඳවලා එයා හරහා එයාගේ අම්මගේ ඩෙනිස්ගේ සම්බන්ධය නවත්තලා දාන්න. කොහොම හරි ඉතින් මේ වැඩේ කරන්න කයිලාගේ යාළුවට බෝනික් එක්ව අවශ්‍ය වෙනවත් එක්කම එයා මේ වැඩේ කරන්න තෝරගන්නේ කයිලාගේ තාත්තගේ සොහන. ඒ කියන්නේ මේ බෝනික් හරහා තමයි මේගොල්ලන් කයිලාගේ තාත්තගේ ආත්මේ කැඳවන්න යන්නේ. කොහොම හරි මේගොල්ලන් දැන් මේ වැඩේ කරන්න කලින් කයිලා එයාගේ යාළුවගෙන් අහනවා මේ වැඩේදී වෙනත් ආත්මයක් කැඳවුනොත් මොකද වෙන්නේ කියලා. එතකොටම කයිලාගේ යාළුවා කියන්නේ නිකන් බය වෙන්න එපා. එහෙම වෙන්නේ නෑ. අපි ගානට ඔයාගේ තාත්තගේ ආත්මෙම කැඳවමු කියලා. ඊළඟට ඉතින් මේගොල්ලන් දැන් මෙහෙම රෑ කනත්තර යනවා වගේම කයිලා එයාගේ තාත්තගේ සොහන ගාවට එයාගේ යාළුවව එක්කගෙන එනවා. ඊට පස්සේ කයිලාගේ යාළුවා මේ බෝනික්කම මෙතනට ගහලා කයිලාට යත් එක්ක මේක මන්තරයක් කියන්න කියනවා. ඊළඟට කයිලා එයාගේ යාළුවත් එක්ක මේ මන්තරේ කියන්න පටන් ගන්නවා. හැබැයි කයිලාගේ සද්ද ටිකක් මදි නිසා ටිකක් හයියෙන් ඒක කියන්න කියලා කයිලාගේ යාළුවා කියනවත් එක්කම කයිලා කලින්ට වඩා හයියෙන් මන්තරේ කියන්න පටන් ගන්නවා. ඊළඟට එකපාරට මේ බෝනික්ක හෙල්ලිලා ඒකේ ඔළුව කයිලාගේ පැත්තට හැරෙනවා. දැන් ඉතින් මේගොල්ලන් ආත්මේ කැඳවිලා කියලා හරියටම තේරුම් ගන්නවත් එක්කම
කයිල කියනවා තාත්තේ අපේ අම්මයි ඩෙනිස් කියන මිනිහයි අතර දෙන සම්බන්ධය නවත්තර දාන්න කියලා. ඒත් ඉතින් ඒකට මේ බෝනික්කා හරහා රිප්ලයි එකක් ලැබෙන්න කලින් මෙතනට මෙහි සිකියුරිටි එනවත් එක්කම මේ දෙන්න බෝනික්කවත් අරගෙන ඉක්මනටම කාර් එක ගාවට යනවා ගෙදර යන්න. හැබැයි ඔය වෙලාවේදී මේගොල්ලන් නොදැක්කට අපිට මේ කාර් එකේ ඇතුලේ මිරර් එකෙන් පේනවා මේගොල්ලන්ගේ පිටිපස්සෙන් මැරිච්ච ගෑනු කෙනෙක්ගේ ආත්මයක් එනවා කියලා. ඒකෙන් අපිට තේරෙන්නේ කයිලා එයාගේ යාළුවත් එක්ක එකතු වෙලා එයාගේ තාත්තගේ ආත්මේ කැඳෙව්වට ඇත්තනම දැන් ඇවිත් තියෙන්නේ වෙනත් ආත්මයක් කියලා. දැන් ඉතින් ඔය කිසි දෙයක් දන්නේ නැති මේ දෙන්න ඒගොල්ලන්ගේ ගෙවල් වලට යනවත් එක්කම කයිලගේ අම්මා නම් එයා එනකම් බලන් ඉඳලා එහෙමම යාට නිින්ද ගිහිල්ලා. ඒ හේතුවත් එක්ක කයිලා එයාගේ අම්මා වායේ නැගිටවන්නෙත් නැතුව එයාගේ කාමරයටම යනවත් එක්කම පඩිපෙළ ගාවත් කයිලගේ අම්මා ඉන්න ගමන් එයා කයිලගෙන් අහනවා දැන් දුවා ගෙදර ආවි කියලා. මොනවා වුණත් ඔය සිදුවීමත් එක්ක කයිලා ගැස්සිලා ගිහින් එයාගේ අම්මා කලින් ඉන්න තැන තාමටත් ඉන්නවද කියලා බැලුවම එයා තාමටත් එතන නිදි. හැබැයි දැන් පඩිපෙළ ගාව කවුරුත් නැහැ. කොහමද දැන් ওই සිදුවීමත් එක්ක හොඳටම බය වුණ කයිලා එයාගේ කාමරයට ඇවිත් දොර වහගන්නවත් එක්කම ඊළඟට එයාගේ එක එක දවසේ විස්තර ලියන ඩයරි එකේ ලියනවා ඩෙනිස් තමුසේ මැරුණා නම් හොඳයි කියලා. ඇත්තටම ඉතින් ඩෙනිස් කියන්නේ මං අර කලින් කිව්වා කයිලාගේ අම්මගේ බෝයිෆ්‍රෙන්ඩ් විදිහට ඉන්න කෙනා. ඊට පස්සේ එහෙමම ඊළඟ දවසත් එනවා වගේම මේ දවසේ උදේ කයිලාට ඇහෙනවා එයාගේ අම්මා අර ඩෙනිස් එක්ක රණ්ඩු වෙලා ඒගොල්ලන්ගේ සම්බන්ධය නවත්තන්න හදනවා. ඒ කියන්නේ කයිලාගේ අම්මට අහුවෙලා ඩෙනිස්ගේ තවත් සම්බන්ධයක්. මොනවා වුණත් ඕකට දැන් හොඳට සතුටු වෙන කයිලා හිතනවා මේක එයාගේ තාත්තගේ ආත්මේ වැඩක් කියලා. මොකද කයිලා එයාගේ තාත්තගේ ආත්මෙන් ඉල්ලුවෙත් ඒකනේ. මොනවා වුණත් දැන් කයිලා එයා ඉල්ලපු දේ යාට ලැබුණ නිසා මේ බෝනික්කම ගෙදර ඩස්බින් එකෙන් එයා දාලා එහෙම්මම ඉස්කෝලේට යනවත් එක්කම අපිට පෙන්නනවා කවුරුත් නොදැක්කට මේ බෝනික්කා අය ඔඩුව හරවනවා. ඉතින් ඔන්න දැන් අපිට මේ පෙන්නන්නේ කයිලාගේ ඉස්කෝලේ. ඇත්තටම මේක කිතුණු ළමයි වෙනුවෙන්ම වෙන්නුන ඉස්කෝලයක්. සරලවම කියනවා නම් මේකේ පාලනය සිද්ධ වෙන්නේ පල්ලිය හරහා. ඒ වගේම අද කතාව පටන් ගනිද්දිම අපිට පෙන්නපු තෝමස් කියන පාස්ටර් ටීචර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ මෙහෙම තමයි. ඇත්තටම ඉතින් එයාගේ මැරිච්ච නංගිත් කයිලාගේ හොඳ යාළුවෙක්. ඊට පස්සේ කයිලා එහෙමම එයාගේ ක්ලාස් එකට යනවත් එක්කම එයා එයාගේ යාළුවට කියන්නේ ඒගොල්ලන්ගේ වැඩේ හරි ගියා කියලා. ඒත් කයිලාට තේරෙනවා එයාගේ යාළුවා අසනීප ගතියකිනුයි ඉන්නේ කියලා. ඒ නිසා කයිලාගෙන් වා අසනීපෙන්ද කියලා ඇහුවම එයා කියන්නේ නෑ හැම්මුකුත් නෑ. කලින් දවසේ රෑ ඉඳන් මගේ ඇඟට එච්චර හරි නෑ කියලා. ඒ වගේම එයාගේ බෙල්ල හරිය පැල්ලමුකුත් තියෙනවා. ඊළඟට කොමරි පාස්ටර් තෝමස් මේගොල්ලන්ගේ ක්ලාස් එකට උගන්වන්න එනවත් එක්කම ওই දවසත් ওই විදිහට ගෙවිලා යනවා. කොමරි ඊළඟට කයිලා ගෙදරට ආවම එයාට බලා ගන්න පුළුවන් වෙන්නේ ආයෙමත් එයාගේ අම්මයි ඩෙනිසුයි එකතු වෙලා ඉන්න විදිහ. ඕකට ඉතින් කයිලා ගොඩක් කවුල් යනවත් එක්කම එයා දිගටම ඉල්ලන්නේ එයාගේ අම්මගේ ඩෙනිස්ගේ සම්බන්ධය ඉක්මනටම නවතින්න ඕනේ කියලා. ටිකකින් තමයි කයිලා දකින්නේ එයා කලින් ඩස්බින් එකෙන් දාපු බෝනික්කා දැන් ආයෙමත් මෙහෙට ඇවිත් තියෙන විදිහ. ඒකට ඉතින් මේ කයිලා පුදුම වෙලා යනවත් එක්කම එයා ආයෙමත් මේ බෝනික්කව ඩස්බින් එකෙන්ම දානවා. හැබැයි ඉතින් ඔන්න ඔය වෙලාවෙ ඉඳන් තමයි හැමදේම නරක අතර හැරෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ මේ දවසේ රෑ කයිලා නිදන් ඉන්න අතර එයාගේ කාමරේ කෙළවරක ගෑනු කෙනෙක්ගේ ආත්මයක් ඉන්නවා කියලා අපිට පෙන්නනවත් එක්කම ඒක එකපාරටම කයිලට තේරිලා වගේ එයා හැරෙනවා. ඒ දැන් නම් එතන කවුරුත් නෑ වගේම කයිලා ආයෙමත් නිදාගන්න යනවා. හැබැයි ටිකකින් කයිලට ආයෙමත් අමුත්තක් දැනෙනවත් එක්කම කයිලගේ උඩින් කලින් අපිට පෙන්නපු ආත්මේ මතුවෙලා එයාගේ කටටම මොනවා හරි කළු පාට වගේ දෙයක් ඇතුල් කරනවා. හැබැයි ඊට කලින් කයිලා හොඳටම බය වෙලා හයියෙන් කෑ ගහපු නිසා ඒක කයිලගේ අම්මට ඇහිලා එයා තික්මටම කයිලගේ කාමරයට එනවා. එතකොටම එයාට බලා ගන්න පුළුවන් වෙන්නේ දැන් කයිලා වසඟ වෙලා වගේ එයාගේ ඔළුව එක දිගටම බිත්තියේ ගහගන්න ගමන් උඹලා හැමෝම පව්කාරයෝ කියලා එක දිගටම කිය ඉන්න විදිහ. හැබැයි ඊළඟට කයිලාගේ අම්මට එයාව පියවසියට ගන්න පුළුවන් වෙනවත් එක්කම ওই සිදුවීමත් එක්ක ඊළඟ දවසේ උදේ කයිලාගේ අම්මා හොඳටම අවුල් වෙලා ඉන්නේ. ඊට පස්සේ එකපාරට කයිලාගේ අම්මගේ ඉස්සරහට එනවත් එක්කම එයාගේ තාතේ එයාගේ යාළුවගේ වගේ පැල්ලමක් තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ වෙද්දි කයිලාගේ හැසිරීමත් ටික කවුල් වගේ නිසා කයිලාගේ අම්මා එයාගේ මුකුත් ප්‍රශ්නයක්ද කියලා ඇහුවත් කයිලා අමුතු විදියට ඇපල් ගෙඩියකුත් අරන් මෙතනින් යනවා. කොමර ඊළඟට කයිලා ඉස්කෝලේට ආවමත් එයාට අමුතු කටහඬවල් වගේක් මේ අවටින් ඇහෙනවත් එක්කම ටිකකින් එයාට සිස්ටර් කෙනෙක්ට හුරු මලගේ ආත්මයක් බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒකට ඉතින් කයිලා හොඳටම බය වුණා. ටිකකින් එතන ඇත්තටම ඉන්නේ සාමාන්‍ය සිස්ටර් කෙනෙක්. කොමර ඊට පස්සේ කයිලා එහෙම්මම එයාගේ ක්ලාස් එකට යනවා වගේම එයාගේ යාළුවා නම් අද නැහැ. ටිකකින් තමයි මේ පාස්ටර් තෝමස් හරහා මේ හැමෝන්ටම දැනගන්න ලැබෙන්නේ කයිලාගේ යාළුවා කලින් දවසේ රෑ එයාගේ ගෙදරදී සියදිවි නසාගෙන මැරිලා කියලා. ඒක ඉතින් කයිලාටත් එකපාරට හිතාගන්න අමාරු වෙනවා වගේම එයාට
එයාට ඕක දරා ගන්නත් ගොඩක් අමාරු වෙනවා. කොහමද ඉතින් ওই සිදුවීමත් එක්ක දැන් හොඳටම අවුල් වෙලා ඉන්න කයිලව එයාගේ ගෙදරින් දාන්න මේ දවසේදී පාස්ටර් තෝමසුයි මේ සිස්ටර් යනවා. ඒත් ඉතින් වැඩේ කියන ටිකකින් කාර් එක පිටිපස්සේ ඉන්න කයිලා වෙනත් භාෂාවකින් මොනවා හරි දේවල් ටිකක් මුමුණන්න පටන් අරගෙන හරි අමුතු විදිහට හයියෙන් hina වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක මේ දෙන්නත් හොඳටම බය වෙලා වාහනේ එකපාරට නවත්තනවත් එක්කම කයිලා තවදුරටත් හයියෙන් hina වෙන ගමන් එයාගේ ඔළුව මේ ෂටර් එකේ ගහගන්න ගමන් තුවාලත් කරගන්නවා. ඊළඟට තෝමස් ඉක්මනටම මෙතනට එනවත් එක්කම කයිලා ගෙන්කට ආවේශ වෙලා ඉන්න ආත්මය තෝමස්ගෙන් අහනවා තමුන්ලගේ දෙවියන්ට මේ ළමයාව බේරගන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි ඉතින් ඒ කතාව කියලා කයිලා එහෙම්මම පියවිසියට එනවා වගේම තෝමස් එයා දැක්ක හැම දෙයක්ම එයාගේ පියතුමාටත් කියනවත් එක්කම මේ දෙන්නම තේරුම් ගන්නවා මොකක්ම හරි දෙයක ප්‍රතිඵලයක් වශයෙන් කයිලාගේ ඇඟට යක්ෂ ආත්මයක් ආවේශ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ හේතුවත් එක්ක මේ පියතුමා තීරණය කරනවා යක්ෂ ආත්ම පළවා හරින්න එයාගේ යාළුවෙක් වෙන තවත් දක්ෂ පාස්ටර් කෙනෙක්ව මේ වෙනුවෙන් ගෙන්නන්න. දැන් ඉතින් ওই සීන් එක කට් කරලා අපිට පෙන්නනවා කයිලා වෙනුවෙන් ගෙන්නන්න හදන පාස්ටර්ව. මේ ඉන්නේ එයා. මෙයාගේ නම තමයි පාස්ටර් රෙන්ද්‍රා කියන්නේ. ඇත්තටම මෙයා මේ වෙලාවෙදිත් එයාගේ සහායකයාත් එක්ක ළමෙක්ට ආවේශ වෙලා තියෙන යක්ෂ ආත්මයක් පළවා හරින්න උත්සාහ කරන ගමනේ ඉන්නේ. ඒත් ඔය වැඩේ ලේසි වෙන්නේත් නෑ. මොකද මේ ළමයාට ආවේශ වෙලා ඉන්න ආත්මය මේ පාස්ටර්ගේ සහායකයාගේ අතීතයේ දේවල් මතක් කරලා එයව ගොඩක් දුර්වල කරනවා. හැබැයි අවසානයේ මේගොල්ලන්ට කොහොමරි මේ ළමයාට ආවේශ වෙලා තියෙන යක්ෂ ආත්මය පළවා හරින්න පුළුවන් වෙනවා වගේම පාස්ටර් රෙන්ද්‍රාගේ සහායකයා මේ සිදුවීමෙන් පස්සේ එයාගෙන් වෙන් වෙලා යනවා. මොකද අද වගේ සිදුවීමක් ආයෙමත් වුණොත් ඒකෙන් පාස්ටර් රෙන්ද්‍රාගේ ජීවිතේට උනත් හානියක් වෙන්න පුළුවන් නිසා. කොහොමරි ඊළඟට පාස්ටර් රෙන්ද්‍රා යන්නේ කයිලාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කරන්න. ඒ කියන්නේ මේ පාස්ටර් රෙන්ද්‍රා දැන් පියතුමාට කියන්නේ එයාගේ හිටපු සහායකයාත් ගිය නිසා එයාට මේ වැඩේ කරන්න අලුත් සහායකයෙක් ඕනේ කියලා. ඊට පස්සේ මේ පියතුමා තෝමස්ගෙන් අහනවා කයිලා වෙනුවෙන් ඔයාට පාස්ටර් රෙන්ද්‍රාගේ සහායකයා වෙන්න පුළුවන්ද කියලා. ඒත් ඒකට තෝමස් කැමති වෙන්නේ නැහැ. මොකද එයාට ඕනේ මේ තනතුරෙන් අයින් වෙන්න වගේම එයා දන්නවා එයාගේ දැන් දෙවියන් කෙරෙහි තියෙන ඇදහිල්ල මදිකමටම පාස්ටර් රෙන්ද්‍රාට උනත් එයා නිසා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ওই සීන් එක කට් කරලා අපිට පෙන්නනවා සිස්ටර් කෙනෙක්ට හුරුවට හිටපු ආත්මය ක්ලාස් එකේදී චිත්‍රයට නගන කයිලව. මේ වෙලාවේදී කයිලා මේ චිත්‍රේ පාට කරන සද්ද ටිකක් වැඩි නිසා මේ වෙලාවේදී ක්ලාස් එකේ ඉන්න ටීචර් එයාට සද්ද ටිකක් අඩු කරන්න කියනවත් එක්කම කයිලාට එකපාරටම කේන්ති ගිහිල්ලා එයා යාගේ පෑන අරගෙන එයාගේ අතටම දරුණු ආකාරයට ඇනගෙන යන්න පටන් ගන්නවා. ඊළඟට ඉතින් වැඩි වෙලාවක් යන්න කලින් ඕක තෝමස්ටත් ආරංචි වෙනවත් එක්කම එයාට කොහොම හරි කයිලව මෙතනට ඇවිල්ලා සංසුන් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඉතින් ටිකකින් පියවිසියට ඇවිත් ඉන්න කයිලා ගොඩක් පසුතැවෙන ගමන් වගේ කියන්නේ එයාගේ හොඳම යාළුවා මැරුණෙත් එයා නිසයි කියලා. ඒත් ඉතින් ඊළඟට එයාගේ යාළුවත් එක්ක එයා කනත්තේදී කරපු දේ ගැන මේ තෝමස්ට කියන්න ගියත් මේ සිස්ටර් මෙතනට ආපු නිසා එයාට ඒක කියන්න වෙන්නේ නැහැ. කොහමද ඊට පස්සේ මේ සිදුවීමත් එක්ක කයිලාගේ අම්මත් මෙහෙට එනවා කයිලාව ගෙදර එක්කන් යන්න. හැබැයි එයාටත් මෙහි අය කයිලාගේ හැසිරීම සම්බන්ධයෙන් චෝදනා කරනවා. ඊළඟට මේ දවසේ රෑ තෝමස් එයාගේ වාහනෙන් ගමනක් යන ගමන් ඉද්දී එයාට එයාගේ මැරිච්ච නංගි එයාගෙන් උදව් ඉල්ලන හඬ මේ රේඩියෝ එක හරහා ඇහෙනවා. දැන් තෝමස්ටත් මේක හිතාගන්න බෑ වගේම එයා මේකේ වොලියුම් ඩවුන් කරත් එකපාරටම එයාගේ නංගිගේ ආත්මය එයාගේ එහා පැත්තෙන් මතුවෙලා එයා ගැස්සිලා යනවා. හැබැයි ওই සිදුවීමෙන් පස්සේ තෝමස් තීරණය කරනවා කයිලව බේරගන්න පාස්ටර් රෙන්ද්‍රාගේ සහායකයා වෙන්න. ඒකට ඉතින් ඇත්තටම පාස්ටර් රෙන්ද්‍රාත් කැමති වුණත් එයා තෝමස්ට කියනවා අශුද්ධ ආත්මයන්ට හැමතිස්සෙම අපේ අතීතයයි අතීතය අපේ පවුයි පේනවා. ඒ වගේම ඒගොල්ලන් අපිට විරුද්ධ වේවා පාවිච්චි කරනවා. ඒ නිසාම ඔයා මුලින්ම ඔයාගේ අතින් වෙච්ච පව් අඳුරගෙන ඒවට සමාව ගන්න ඕන කියලා. ඊළඟට තෝමස් ඒ වැඩ ටිකත් කරනවා වගේම පාස්ටර් රෙන්ද්‍රා තෝමස්ට මිනිස්සුන්ට බහුලව ආවේශ වෙන යක්ෂයන් ගැන තියෙන පොත් එහෙමත් දෙනවා. ඒව කියවලා ඒ යක්ෂාත්ම සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර දැනගන්න. අනිත් පැත්තෙන් ගෙදර ඉන්න කයිලාගේ අම්මා එයාට කලින් දවස්වල කයිලාට වැඩිය ලං වෙලා කතා කරන්නවත් බැරි වෙච්ච එකට එයාගෙන් සමාව ගන්නවත් එක්කම කයිලාගේ අම්මට කියනවා මට තාත්තව බලන්න ඕන වුණා. ඒ නිසා මං සීලියා එක්ක කලින් දවසක කනත්තර ගිහින් එයාගේ ආත්මේ කැඳවන්න උත්සාහ කරා. ඉතින් මට හිතෙන විදියට ඒ නිසයි මේ හැමදේම වෙලා තියෙන්නේ කියලා කයිලා එයාගේ අම්මට කියනවා. කොමර ටිකකින් එකපාරට මෙතන කණ්ණාඩියෙන් කයිලාගේ අම්මා දකින්නවා දැන් මෙතන ඇත්තටම එයාත් එක්ක ඉන්නේ කයිලා නෙමෙයි කියලා. බැරි නම් දැන් එයාට මෙතන කයිලා වෙනුවට වෙනත් යක්ෂ ගැහණු ආත්මයක් තමයි පේන්නේ. ඒකට ඉතින් දැන් කයිලාගේ අම්මා හොඳටම බය වෙනවත් එක්කම ටිකකින් කයිලා අම්මා මේ මම කියලා කතා කරනවත් එක්කම දැන් ආයෙමත් මෙතන ඉන්නේ කයිලාම තමයි. හැබැයි ඒ කොහොම වුණත් තත්ත්වය එන්නෙන්නම දරුණු අතර හැරෙනවා කියලා දැනගත්ත කයිලාගේ අම්මා ඉක්මනටම මේ හැමදේම ගැන පාස්ටර් තෝමස්ට කියලා ඊළඟ දවසේ මේගොල්ලන්ව මෙහෙට ගෙන්න ගන්නවා. මේ පාර පාස්ටර් රෙන්ද්‍රාත් මෙහෙට එනවා වගේම මේගොල්ලන් මේ පාර ගෑනු ළමෙක් එක්ක ගනුදෙනු කරන නිසා තව සිස්ටර් කෙනෙක්වත් එක්කගෙන තමයි එන්නේ. ඊට අමතරව මේ වෙලාවේදී කයිලාගේ අම්මා මේගොල්ලන්ට කියනවා කලින් දවසේ කයිලා කියපු අර කනත්තේ කතාව. ඒකත් එක්ක ඉතින් මේගොල්ලන් තේරුම් ගන්නවා කයිලයි එයාගේ යාළුවයි කනත්තේ කරලා තියෙන වැඩේ ප්‍රතිඵලයක්
තමයි මේක කියලා. කොමර ඊළඟට මෙගොල්ලන් කයිලගේ ඇඟේ ඉන්න යක්ෂ ආත්මය පළවා හරින ලෑස්ති වෙනවත් එක්කම පාස්ටර් රේන්ද්‍රා මේ වැඩේ පටන් ගන්න කලින්ම කයිලගේ අම්මව එළියට යවනවා. එයාට එළියේ ඉඳන් මේ වෙනුවෙන් ප්‍රේ කරන්න කියලා. ඊට පස්සේ ඉතින් එයා එළියට යනවත් එක්කම මෙගොල්ලන් මේ වැඩේ කරන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවෙදි මෙගොල්ලන්ට කයිලගේ ලොකු වෙනසක් නම් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා සාමාන්‍ය විදියට ඉන්නවා. ඒ වගේම එයා කියන්නේත් මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයගොල්ලන් ඔය කරන වැඩෙන් නම් මම ස්ට්‍රෙස් වෙනවා කියලා. ඒත් ඉතින් මේ පාස්ටර් රේන්ද්‍රා කයිලගෙන්ගේ තාමටත් යක්ෂාත්මය ඉන්නවා කියලා හොඳටම දන්න නිසා එයා ඊළඟ පියවර සුද්ධ ජලයත් එක්ක තමයි පටන් ගන්නෙ. මොනවා වුණත් ඔන්න ඔතන ඉඳන් තමයි කයිලගේ ඇඟේ ඉන්න යක්ෂාත්මයට ඉන්න බැරි වෙලා එයා එළියට මතුවෙන්න පටන් ගන්නෙ. ඇත්තටම ඉතින් මේගොල්ලන් හිතුවට වඩා මේක ගොඩක් දරුණු අතර හැරෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ කයිලගේ ඇඟට ආවේශ වෙලා තියෙන යක්ෂාත්මය මේ හැමෝන්ටම පහර දෙනවත් එක්කම මේ ආත්මය විසින් තෝමස්ගේ මැරිච්ච පවුලේ අයව මතක් කරලා එයාව දුර්වල කරනවා. ඒ ටිකකින් ඇතුලේ සද්ද ඇහිලා මෙහෙට කයිලගේ අම්මත් එනවා වගේම එයා තෝමස්ට දුන්න සුද්ධ ජලය නිසා තෝමස්ට මේ යක්ෂාත්මය දුර්වල කරන්න පුළුවන් වෙනවා. ඊළඟට පාස්ටර් රේන්ද්‍රා ලොකු ගේම් එකක් දීලා කයිලගේ ඇඟට ආවේශ වෙලා තියෙන යක්ෂාත්මේ නම දැනගන්නවත් එක්කම ඒ නම පාවිච්චි කරලා එයාට පුළුවන් වෙනවා මේ යක්ෂාත්මය කයිලගේ ඇඟෙන් පළවා හරින්න. ඉතින් ওই විදිහට කයිලගේ ඇඟෙන් ආත්මය පිට වුණ ගමන් කයිලා කලින් එයාගේ ශරීරයට අර ආත්මය විසින් ඇතුල් කරපු දේ කළු පාට වමනේ විදිහට එළියට දානවා. ඊට පස්සේ ටිකකින් මේ පාස්ටර්ලත් මෙහින් යනවත් එක්කම මේ යන අතරතුර තෝමස් පාස්ටර් රේන්ද්‍රාගෙන් සමාවත් ඉල්ලනවා. එයා කලින් දුර්වල වුණ එකට. එතකොටම පාස්ටර් රේන්ද්‍රා කියන්නේ ඒකට කමන්නේ ඔය අවසානයේ වෙනකන් කිසි දෙයක් අතාරින්නේ නැතුව හිටපු එකම ලොකු දෙයක් කියලා. ඒ අතරම අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා කයිලගේ අම්මට කයිලගේ ඩයරි එක හම්බ වෙලා එයා ඒක බලනවා. ඉතින් ඒකේ මුල නම් සතුරු වෙන්න පුළුවන් විදිහේ දේවල් තිබ්බත් අවසානයේ ඩෙනිස් මැරුණා නම් හොඳයි වගේ ටිකක් දරුණු විදිහේ දේවල් කයිලා ලියලා තියෙනවා දැක්කම කයිලගේ අම්ම ගොඩක් බය වෙනවා. ඒ වගේ මේකේ ලියලා තියෙන තව තවත් දේවල් සහ මේ හූනියම් වගේ දේවල් වලට පාවිච්චි කරන බෝනික්කව දැක්කම කයිලගේ අම්මට හොඳටම තේරෙනවා කයිලා මේ බෝනික්කා හරහා එයාගේ තාත්තගේ ආත්මේ කැඳවන්න හදලා තියෙන්නේ එයාවයි ඩෙනිස්වයි වෙන් කරන්න කියලා. ඉතින් ඒ නිසාම මේ හැමදේම ෆොටෝ ගහලා කයිලගේ අම්මා ඒව ඩෙනිස්ට ෂෙයා කරනවා. ඒත් එක්කම දැන් මේ තෝමස් එයාගේ පාස්ටර් තනතුරෙන් ඉල්ලාස් වෙන්න බලාපොරොත්තු වෙන් හිටියත් එයාට මතක් වෙනවා එයා පාස්ටර් කෙනෙක් වුණ පළවෙනි දවසේ එයාගේ අම්මයි ළඟී කොච්චර සතුටු වුණාද කියලා. ඉතින් ඒ නිසාම එයා එයාගේ ඉල්ලාස් වෙන තීරණෙත් අමතක කරලා දිගටම පාස්ටර් කෙනෙක් විදියට ඉන්න තීරණය කරනවා. ඊට පස්සේ මේ දවසේ රාත්‍රියත් උදා වෙනවා වගේම මේ දවසෙත් කයිලා නිදාගන්නේ නැතුව අමුතු විදියට නැගිටලා ඉන්නවා දැකලා එයාගේ අම්මයාට නිදාගන්න කතා කරනවා. හැබැයි කයිලා ආයේ නිදාගන්න ආවත් එයා ওই වෙලාවෙදි කියන දේවල් කීපයන් නිසා කයිලාගේ අම්මට තේරෙනවා තාමටත් කයිලාගේ ඇඟේ අර ආත්මය තියෙනවා වගේ කියලා. ඒත් එයා ඒක ලොකුවට ගණන් ගන්නේ නෑ වගේම ඊළඟ දවසේ උදේම ඩෙනිස් අර කයිලාගේ අම්මා එයාට එවපු ෆොටෝස් ටික දැකලා හොඳටම කේන්තිගෙන් මෙහෙට එනවා කයිලත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ දැන් එයා කයිලාගෙන් අහන්නේ තමසරෝනේ මාව මරන්නද කියලා. ඒත් එක්කම කයිලාගේ අම්මටත් ඔය සද්ද ඇහිලා එයා තික්මනටම පහලට එනවා වගේම ඩෙනිස් එක දිගටම කයිලට පහර දෙන්න වගේ කටයුතු කරපු නිසා කයිලගේ අම්මා ඩෙනිස්ට විරුද්ධව ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඔතන ඉඳලා කයිලගේ අම්මා ඩෙනිස්ට පහර දීලා එයාත් එක්ක තියෙන සම්බන්ධයත් නවත්තර දානවා. ඒ වගේම කාලයකට පස්සේ කයිලගේ අම්මා කයිලත් එක්ක එයාගේ තාත්තගේ සොහනගාවටත් යනවා. ඊළඟට මේ දවසේ රාත්‍රියත් එනවා වගේම මේ දවසේ කයිලගේ අම්මා හිත ටිකක් නිදහස් කරගන්න පල්ලියට ඇවිත් ඉන්න අතර මෙතනට පාස්ටර් රෙන්ද්‍රත් ඇවිත් එයාත් එක්ක කතා කරනවා. ඔය වෙලාවෙදි මෙතින් කයිලගේ අම්මා එයා කයිලගේ කාමරෙන් හොයාගත්තර හූනියම් බෝනික්කයි අනිත් දේවල් ගැනයි මෙයාට කියලා කියන්නේ මට තාමටත් කයිලගේ ඇඟෙන් අර ආත්මය ඇත්තටම පිට වෙලා ගියාද කියලා සැකයක් තියෙනවා කියලා. හැබැයි පාස්ටර් රෙන්ද්‍රා ඔකට උත්තර දෙන්න යද්දිම එයාට ටික කසනීප වෙලා එයාගේ බෙහෙත් ටික ගන්න යනවා. කොහමද ඔය වෙලාවෙදිත් මේ පාස්ටර්ට එයාගේ බයිබලය හරහා පොඩි ඉඟියක් ලැබෙනවා. කයිලගේ ඇඟේ තිබ්බ යක්ෂ ආත්මය తాවකාලිකව පිට වුණත් ඒක ආයිමත් එයාටත් වඩා බලවත් තවත් ආත්ම 7ක් එක්ක නැවතත් ඒ ශරීරයටම එනවා කියලා. ඒ කියන්නේ කයිලගේ ඇඟටම. ඊළඟට අපිට ආයිමත් කයිලව පෙන්නනවත් එක්කම අපිට හොඳටම තේරෙනවා අර පාස්ටර්ට ලැබුණු ඉඟිය හරියටම හරි කියලා. ඒ කියන්නේ දැන් ආයිමත් කයිලගේ ඇඟට කලින් ආත්මය ඇතුල් වෙලායි තියෙන්නේ. ඒ වගේම එක කලින්ට වඩා ගොඩක් බලවත් වෙලා කියලාත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මොනවා වුණත් දැන් අනිත් පැත්තෙන් කයිලගේ තත්ත්වය බලන පාස්ටර් රෙන්ද්‍රා එයාගේ වාහනයෙන් පිටත් වෙනවත් එක්කම එයා තෝමස්ට කෝල් ගත්තත් එයාගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ. ඒත් එක්කම ටිකකින් මේ පාස්ටර් එකපාරට එයාගේ කාර් එක නවත්තනවා. මොකද මේ පාරේ ඉස්සරහා හරි අద్භූත විදියට කයිලා දැන් ඉන්නවා. ඒකත් එක්ක ඉතින් පාස්ටර් එයාගේ ගාවට ගිහින් ඔයා මොකද මෙතන කරන්න කියලා අහනවත් එක්කම කයිලා එකපාරට සිහිය නැතුව වැටෙනවා. ඉතින් ඒ නිසා පාස්ටර් අමාරුවෙන් එයාවත් අරගෙන ගිහින් කාර් එකේ පිටිපස්සෙන් දාගන්නවා. එයාවත් අරගෙනම එයාගේ ගෙදරට යන්න. ඒත් ඉතින් වැඩේ කියන්නේ දැන් කාර් එක ස්ටාර්ට් වෙන්නේ නෑ වගේම සිහිය නැතුව ඉන්න කයිලත් එකපාරටම නැගිටිනවා. ඒක ඉතින් පාස්ටර්ට තේරිලා එයාත් පිටිපස්සේ හැරිලා බැලුවම කයිලා දැන් එතන නෑ. බැලින්නම් දැන් කයිලා හරි අద్භූත විදියට කලින් හිටපු තැනමයි ඉන්නේ. ඉතින් ඕකත් එක්ක
පාස්ට කලබල වෙලා එයාගේ ක්‍රොස් එක ගන්නවත් එක්කම කයිලා ආයෙමත් එතන නැහැ. බැලින්නම් දැන් කයිලා ආයෙමත් කාරක පිටිපස්සේ වගේම එයා එකපාරට පාස්ටගේ බෙල්ල මිරිකනවා එයාව මරන්න. කොහමද ඊළඟට ඔය සීන් එක කට් කරලා අපිට පෙන්නනවා දැන් කයිලා කලබලෙන් ගෙදර ඇවිත් එයාගේ අතේ ගෑවිලා තියෙන ලේ හොදලා යවනවා. ඒත් මේ ලේ එයාට විතරයි පේන්නේ. එයාගේ අම්මට පේන්නේ නැහැ. මොනවා වුණත් දැන් මේ කයිලාගේ හැසිරීම එයාගේ අම්මටත් හිතාගන්න බෑ වගේම කයිලා එක දිගටම මැරෙනවා කිය ඉස්සරහට ගිහින් හිමීට ආයෙමත් එයාගේ අම්මගේ පැත්ත බලලා hina වෙනවා. ඒත් එක්කම ඉතින් තවත් යක්ෂාත්මයක් කයිලාගේ අම්මට පහර දෙනවා. ඉතින් ඕකත් එක්ක අපිට හොඳටම තේරෙනවා දැන් මේ එක ආත්මයක් නෙමෙයි ආත්ම කීපයක්ම ඉන්නවා කියලා. ඊට පස්සේ ওই සීන් එක කට් කරලා අපිට පෙන්නනවා හොස්පිටල් එකේ ඉන්න පාස්ටර් රෙන්ද්‍රව. දැන් ඉතින් මේ හොස්පිටල් එකේ ඉන්න පාස්ටර් රෙන්ද්‍ර ඇතුළු මේ හැමෝම දන්නවා කයිලාගේ ඇඟෙන් යක්ෂාත්මේ පිට වුණා කියලා. ඒගොල්ලන් හිතුවට ආයෙත් ඒක වඩාත් බලවත් විදියට ඇවිත් තියෙනවා කියලා. මොකද ඒ ගැන පාස්ටර් රෙන්ද්‍ර මේගොල්ලන්ටත් කියලා. ඒ වගේම දැන් එයා කියන්නේ කයිලාත් එක්ක ගෙදර ඉන්න එයාගේ අම්මගේ ජීවිතය අනතුරේ ඒ නිසා ඉක්මනටම එයාවත් බේර ගන්න ඕනේ කියලා. හැබැයි ඉතින් මේ අසනීප තත්ත්වයත් එක්ක පාස්ටර් රෙන්ද්‍රට ඒ වැඩේ කරන්න හැකියාවකුත් නැහැ. ඒ නිසාම ඉතින් පාස්ටර් තෝමස් ස්වේච්ඡාවෙන්ම කයිලාගේ ඇඟේ ඉන්න ආත්ම කීපයම පළවා හැරලා එයාවයි එයාගේ අම්මවයි බේරගන්න එහෙට යන්න කැමති වෙනවා. ඒකට ඉතින් මේ පාස්ටර් රෙන්ද්‍රත් කැමති වෙනවා වගේම එයා මේ වැඩේ සාර්ථකව කරන්න පාස්ටර් තෝමස්ට වැදගත් උපදෙස් කීපයකුත් ලබා දෙනවා. ඊළඟට ඉතින් ඒ දේවල් වලට අනුව තෝමස් අවශ්‍ය දේවලුත් ලෑස්ති කරගෙන ඉක්මනට මෙහෙට පිටත් වෙනවත් එක්කම ටිකකින් අපිට පෙන්නනවා කයිලාගේ අම්මට සිහිය එනවා. මේ වෙද්දී ඉතින් කයිලාට ආවේශ වෙලා තියෙන ආත්මය එයාවත් එක්තරා චාරිත්‍රයකට යොමු කරලා මරන්නයි ලෑස්ති වෙන්නේ. ඒත් ওই වෙලාවේදී කයිලාගේ අම්මට සිහිය ආපු නිසා එයාට කොහමරි මෙතනින් බේරිලා එයාගේ කාමරයට ගිහින් දොර ලොක් කරගන්න පුළුවන් වෙනවා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් ඒක ඉබේම ඇරෙන්න පටන් ගන්නවත් එක්කම කයිලාගේ අම්මා කබඩ් එකක් ඇතුලේ හැංගෙනවා. කොහමරි ඊළඟට මෙහෙට කයිලා එනවත් එක්කම එයාටත් වැඩි වෙලාවක් යන්න කලින් එයාගේ අම්මා ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙලා එයා පිහියෙම ඇනලා එයාගේ අම්මව මරන්න උත්සාහ කරනවා. ඒත් එක්කම ඉතින් වෙලාවටම වගේ මෙතනට පාස්ටර් තෝමස් එනවා වගේම එයාට ලොකු ගේම් එකක් දීලා කොහමරි කයිලාගේ අම්මව බේරගන්න පුළුවන් වෙනවා. ඒත් ඉතින් ඊළඟට කයිලා එකපාරටම මෙහි බැල්කනි එකෙන් පහළට පයින්නවා සියදිවි නසා ගන්න වගේ. එයා ඉතින් පයින්න කලින්ම කියන්නේ අපි හැමෝම අපායේදී හම්බ වෙමු කියලා. කොහමරි දැන් ඕකට හොඳටම කලබල වුණ මේ දෙන පහළට දුවනවත් එක්කම කයිලා ඇත්තටම පැනලා තියෙන්නේ පූල් එකට. ඒ නිසා ආයෙත් එයා වතුරෙන් උඩට අద్భుතාකාරයට මතුවෙනවත් එක්කම මේ පාරේ එයා වතුර උඩ ඇවිදින්නත් පටන් ගන්නවා. මොකද එයාගේ ඇඟේ ඉන්න ආත්මය දැන් ගොඩක්ම බලවත්. එයාට විරුද්ධව තෝමස් යාඥාවෙන් කටයුතු කරත් තෝමස්ට ලේසි වෙන්නේත් නැහැ. මොකද එයාව ආයෙ පාරක් එයාගේ අතීතයේ මතක් කරලා මේ ආත්මයාගේ හරිම ස්වරූපයෙන් දුර්වල කරලා එයාව පැත්තකට විසි කරලා දානවා. දැන් ඉතින් ඕක දකින කයිලාගේ අම්මා මේ ආත්මයට කියන්නේ මගේ දුවට මුකුත් නොකර එයාව නිදහස් කරන්න ඒ වෙනුවට මාව ගන්න කියලා. ඊළඟට ඉතින් මේ ආත්මයේ කුරුසයක් කඩලා ඒක කයිලාගේ අම්මගේ අතට දෙනවා. ඒකේ උල් පැත්තෙන් මැනගෙන එයා සියදිවි නසාගත්තොත් කයිලව නිදහස් කරලා එයාත් යන්නම යනවා කියලා. කොහමද ඉතින් දැන් ওই කතාවට කයිලාගේ අම්මත් කැමති වෙලා එයා සියදිවි නසා ගන්න යනවත් එක්කම තාමටත් කයිලාගේ ශරීරයේ සටන් කරන ගමන් ඉන්න කයිලා ටික වෙලාවකට ආයෙමත් මතුවෙලා එයාගේ අම්මට කියනවා ওই වැඩේ නම් කරන්න එපා කියලා. ඒ අතරම තෝමසුත් ආයේ නැගිටිනවත් එක්කම එයා කලින්ටත් වඩා ලොකු විශ්වාසයකින් තමයි මේ පාර නැගිටින්නේ. ඒ කියන්නේ මේ පාර එයා ලොකුවටම විශ්වාස කරනවා එයාට මේ ආත්මයෙන් කයිලව බේරගන්න පුළුවන් වගේම එයාත් එක්ක එයාගේ දෙවියන් ඉන්නවා කියලාත්. ඉතින් ඒ හේතුවත් එක්ක මේ පාර තෝමස්ට ගොඩක් බලවත් ආකාරයට කයිලව පාලනය කරන ආත්මය ඇතුළු එයා කැඳවලා තියෙන අනිත් ආත්මවලටත් විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙනවා. අවසාන වශයෙන් ඉතින් ඔන්න ඔය විදිහට ලොකු ගේම් එකක් දීලා තෝමස්ට කොහොම හරි කයිලගේ ඇඟේ ඉන්න යක්ෂාත්මය ඇතුළු අනිත් ඔක්කොම ආත්ම ටික සදාටම පළවා හැරලා කයිලව බේරගන්න පුළුවන් වෙනවා. මේ පාරත් ඉතින් කයිලා එයාගේ ඇඟෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තිබිලා නැති නපුර කළුපාට වමනය හරහා සම්පූර්ණයෙන්ම ඉවතට දානවා. දැන් ඉතින් කයිලා සම්පූර්ණයෙන්ම බේරිලා ඉවරයි. මේක මේ විදිහට හරි නවත්ත ගන්න පුළුවන් වෙච්ච එකට මේ හැමෝන්ටම ගොඩ සතුටුයි. ඊළාට එහෙමම ওই සීන් එක කට් කරලා අපිට පෙන්නනවා තෝමස්ගේ මේ වැඩේට පාස්ටර් රෙන්ද්‍රා ගොඩ සතුටු වෙනවා. ඒ වගේම එයාගේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න පාස්ටර් තෝමස්ව ලෑස්තිත් කරනවා. ඊට පස්සේ ඉතින් දැන් ඉඳන් පාස්ටර් රෙන්ද්‍රා වෙනුවට පාස්ටර් තෝමස් තමයි යක්ෂාත්ම වලට ගොදුරු වෙලා ඉන්න මිනිසුන්ව බේරගන්න ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙන්නේ. ඉතින් මොන ওই විදිහට තමයි අපේ මූවි එක අවසන් වෙන්නේ. ඔයාට ගොඩක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටියට. ඉතින් නැවතත් මතක් කරන්න ඔයා තාමත් රීල් ඉන්සයිට් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් පහලින් සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගෙන්නම් තවත් ඉන්ට්‍රස්ටිං මූවි එකකින් ඉක්මනින් හමු වෙන බලාපොරොත්තු මේ දෘශ්‍ය අවකාශයේ සිනමානාත්මක වින්දනයේ රීල් ඉන්සයිට්.